වෙලා සමගිව රැස් වෙලා නැති හන්දා. සමහර දූලා ඉන්නවා. දූලාගේ ගැටලු තාත්තට කියන්නේ නැහැ. අම්මට කියන්නේ සැර වෙයි කියලා. මොකද ඒ සුහදතාවයේ ගෙවල් ඇතුලේ ගොඩ නැගිලා නැහැ. අපි ගාවට ඇවිදලා කියනවා. පැයක හඳුනා ගන්න අපිත් එක්ක බෙදා ගන්න සමහර පුජ්‍යලික කාරණා මං අහන ඔයගේ අම්මට කියලා තියෙනවද තාත්තට කියලා නෑ හමුදුනේ එහෙම කියලා නෑ එහෙම කියන්න බයයි. විවෘත වෙලා නෑ. ඒක නිසා ඉතින් ඒ පීඩණයෙන් හැමදාම ඉන්නකොට ඒ පීඩණය තමයි හුනියම වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ නොදැනුවත්වම ඒගොල්ලන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වුණාම මතක හිටින්නේ නැහැ කියනවා නොරුස්සන ගතිය වැඩි කියනවා කේන්ති ඇවිල්ලා වැඩි කියනවා අපි ගාවට එක්කගෙන ඉන්න දොස්තර මහත්තයා ගාවට අරගෙන යන්නේ කේන්තියට බෙහෙත් ගන්න. නොරැස්සුමට බෙහෙත් ගන්න. මතක නැති වෙන එකට. ඊළඟට එක අරමුණක හිත තියාගෙන ඉන්න බෑ කියලා තමයි උපදේශ. ඊළඟට ගැටලුව හදාගෙන තියෙන්නේ ගෙවල් ඇතුලේ එකිනෙකාගේ දුක සැප බෙදා ගන්න තරම් වෙලාවක් ගෙවල් වලට නැති හන්දා. දැන් මේ බණ අහනකොටත් මම දන්නවා අහගෙන ඉන්න අයට හිතෙනවා හාමුදුරනන් ඔහොම කියයිනේ. එවනට අපිට තියෙන වැඩ රාජකාරීත් එක්ක අපි කොහොමද එහෙම කරගන්නේ කියලා. ඔහොම බෑ කියන අය, එහෙම බෑ කියන අය එන්නකො බලන්න මාසයකට මඟුල් ගයක් ඔක්කොම එකතු වෙලා යන්නේ නැද්ද බලන්න. මඟුල් ගෙවල් දෙකක් එන්නකො යනවා. ඕනෑකම තියනවා නම් අපි ඉඩ හසර හදා ගන්නවා. ඒ නිසා ගෙවල් ඇතුලේ පළවෙනිම දේ තමයි එකිනෙකා රැස් වෙන්න ඕන. නැත්තම් හැමතැනම තියෙනවා බෝඩ් මීටින් තියෙනවා. ස්ටාෆ් මීටින් තියෙනවා. එහෙම තියෙනවනේ. ඒ වුණාට හෝම් මීටින් නැහැ. හෝම් මීටින් ඕන. කතා කරගන්න ඕනේ දිනදා දේවල්. හැබැයි ඒ තැනදී ලියලා දාන්නේ නැහැ කාර්යාලවලදී තියෙන ප්‍රශ්න. ඒව ලියන්නේ නැහැ. කොටින්ම ඔෆිස් එක අරගෙන එන්නේ නැහැ ගෙදරට. අපි ඒකට කියනවා රෝල් සහ ඩී රෝල් කියලා මනෝවිද්‍යාවේ. ඩී රෝල් වෙන්න ඕන. ගේට්ටුවෙන් එළියට එනකොට තාත්තා තමයි ගේට්ටුවෙන් එන්න ඕන ගේ ඇතුළට. අම්මා තමයි ගේට්ටුවෙන් ඇතුළට එන්න ඕන. එළියේ හිටපු ගුරුවරිය නීතිඥවරිය නෙමෙයි එන්න ඕන. ඒක නිසා සමගිව රැස් වෙන වෙලාවක් හදාගන්න. සමහර තැන්වලදී අපිට මුණ ගැහිලා කියලා තියෙනවා හවුදනේ අපි ගෙදර ඩිසයින් කරනකොට අහවල් තැන මෙන්න මේ විදිහට බංකු ටිකක් ගැහුවා. ඒ අපේ ගෙදර අයට වාඩි වෙන්න. මං අහනවා දැන් වාඩි වෙනවද මොන? එතන වාඩි වෙන්නේ නැහැ. එතෙන්ට අර එන කාක්කෝ ඇවිල්ලා ජරා කරලා යනවලු. ඒක නිසා හෝනියම ගලවන්න තියෙන පළවෙනිම දේ තමයි ගෙදර ඇතුලේ අය කොන්දේසි විරහිතව ආදරණීය විදියට සමගිව එකට රැස් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. ඒ රැස් වෙන රැස්වීම සමගියෙන් කතා කරලා සමගියෙන් නිමා කරන්න ඕන. ඒකත් ඕන. කියන්නේ ඒ සමගියෙන් රැස් වෙලා සමගියෙන් කතා කරලා සමගියෙන් විසිරෙන එක පෞල් ජීවිතයේ ආරක්ෂා වෙන්න තියෙන ඊටාම හොඳ දෙයක්. නැත්තම් මේක කියපු ගමන් තාත්තා රජා වගේ පුටුවක් තියාගෙන වාඩි වෙනවා වටෙන් කියනවා දැන් තමසේගේ තියෙන ප්‍රශ්න. තමසේට දැන් මොකද්ද තියෙන ප්‍රශ්න? එහෙම ආඥාදායකයා වගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. අම්මත් ඊට පස්සේ තෝල්කයා වගේ ගිහිල්ලා ළමයිගේ මෙයාගේ වැරදි මෙයාගේ වැරදි මෙයාගේ වැරදි එහෙම කියන්නේ නැහැ. සුහදව සාකච්ඡා කරන්නේ.